මේ ළමයි දෙකේ අභ්‍යාසයේ 36 වෙනි ප්‍රශ්නය. ඒක කියනවා කිලෝග්‍රෑම් 3ක් බර මිතියක් මීටර 3.2ක් පිළිවෙලා ඉඳලා කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් වෙන කණුවක් මත වැඩිලා. මේ වෙන අවස්ථාව. ඊට පස්සේ මිතියේ කණුවයි දෙකම පොත් මිතියේ කණුවයි දෙකම තියෙන සංයුක්ත ස්කන්ධේ පොළොව තුළට 8 සෙන්ටිමීටර විතරනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි අහන්නේ ගැටලුවේ මොහොතකට පස්සේ කණුව සහ මිතිය කියන දෙන්නා සංයුක්ත වස්තුව ගමන් කරන පොදු ප්‍රවේගය කොච්චරයි? මෙන්න මේ අවස්ථාව. ඒක හොයන්න අපි පාවිච්චි කරන්න ඕනේ ගමන්තා පස්සේ ගැටුමට මොහොතකට පෙර පද්ධතියේ මුල් ගමනතාව ගැටුමට මොහොතකට පසු පද්ධතියේ මුල් ගමනතාවට සමාන වෙනවා. ගැටුමට මොහොතකට පෙර පද්ධතියේ සිරස්ස පහළට ගමනතාවක් තිබුණා මිතියට ගැටුමට පසු පද්ධතියේ තියෙන සිරස්ස පහළට ගමනතාවක් ගැටුමට මොහොතකට පසු නෑ. නැත්තම් පද්ධතියේ මෙන්න මෙතනින් යටි ප්‍රතිරෝධී බලයක් එකතු වෙනවා. ඒ කියන්නේ බාහිර බලයක් එකතු වෙනවා. මේ අවස්ථාව මෙතනට එනකම් සෙන්ටිමීටර 8ක් යනකම් අපිට ගම්මිතා සංස්කෘතිය භාවිත කරන්න බෑ. ගැටුම සිදුවන මොහොතකට පෙර සහ ගැටුම සිදුවීමට මොහොතකට පසු ගම්මිතා සංස්කෘතිය යොදන්න පුළුවන්. ගැටුම සිදුවීමට මොහොතකට පෙර නෙමෙයි ටිකක් කාලයකට පෙර ඒත් යොදන්න බෑ. සිරස්ව පහළට ත්වරණය වෙමින් පවතින වස්තුව. ගුරුත්වයට සම්පූර්ණ බලයක් පවතින පද්ධතිය. ඒ නිසා ගැටුම සිදුවන මොහොතේදී ක්‍රියාත්මක වන ආවේගී බලයට සාපේක්ෂව ගුරුත්වාකර්ෂණ බලය ඉතා කුඩායි කියලා සැලකනවා. ගැටුම සිදුවීමෙන් මොහොතකට පසුව පද්ධතිය තාම පොළොව තුළට ගමන් කිරීම ආරම්භ වුණා පමණයි. ඒකවල ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනේ නිසා මේ මොහොතකට පෙර සහ මොහොතකට පසු අවස්ථාව පමණ සලකනවා. හරි මොහොතකට පෙර පද්ධතියේ සිරස්ස පාවක ගමනතාවක් තියෙන මිතියට. ඒකෝට අපි එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මිතිය වදින්න මොහොතකට පෙර කණුවේ මිතියේ ප්‍රවේගය සොයා ගැනීමයි කරන්නේ. එහෙනම් සිරස්ස පහළට දානවා v වර්ග සමානයි u වර්ග දාන 2as මිතිය. මිතියේ අපි හොයන්නේ v ආරම්භක ප්‍රවේගය බිඳුවයි සිරස්ස පහළට දාන නිසා ගුරුත්වය තුළට චලනය වන දුර මීටර 3.2. එතකොට මෙතනින් එනවා 64. ඒ කියන්නේ 8 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් තමයි මිතිය කණුවේ පදින්නේ. එහෙනම් දැන් ගමනතා සංසිද්ධිය සිරස්ස පහළට පෙර ගමනතාව සමාන වෙන්න ඕනේ මේ දිශාවේ පසු ගමනතාව. පෙර ගමනතාව m1 u1 ධන m2 u2 සමාන වෙන්න ඕනේ m1 v1 ධන m2 v2. m1 u1 අපි මිතිය කියලා හිතුවොත් මිතියේ ස්කන්ධයක් තියෙන කිලෝග්‍රෑම් 30ක මිතියට ගැටෙන මොහොතකට පෙර ප්‍රවේගය 8ක් තියෙනවා. ධන කණුවට ස්කන්ධයක් තියෙන නමුත් කණුව විතරයි. ගමනතාවක් නැහැ. සමාන වෙන්නේ එම දිශාවේ පසු ගමනතාවට දැන් ස්කන්ධ දෙකම තනි වස්තුවක් විදිහට යන්නේ කොලාමනීවක් වෙන්නේ නැහැ මිතිය. ඒ නිසා කිලෝග්‍රෑම් 30 ධන කිලෝග්‍රෑම් 10 කියන සංයුක්ත වස්තුව විපරිණාමය යනවා කියලා ගන්නවා. එතකොට මේ විදිහට වෙනවා 324යි 24 අප්‍රේල් නාම 6යි. මේ තමයි මිතියයි කණුවයි පොළොව තුළට යන්න ආරම්භ කරන ප්‍රවේගය. ඒ කියන්නේ මෙන්න මේ මෙතනින් අපි තුමි යන්න පටන් ගන්නවා 6කින්. දැන් 6කින් පටන් අරගෙන කණුව සහ මිතිය කියන සංයුක්ත ස්කන්ධය පොළොව තුළට ගමන් කරනවා සෙන්ටිමීටර 8ක් ඒ ගිහිල්ලා නතර වෙනවා. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය බිඳුවයි. යන්න පටන් ගන්නේ 6කින්. ගියපු දුර සෙන්ටිමීටර 8ක්.
දැන් අපි නහනවා කණුව මත ක්‍රියාත්මක වූ ප්‍රතිරෝධික. ඒ කණුව සහ මිදිය කියන දෙන්නටම දැන් පොදු ස්කන්ධයක් තියෙනවා. ඒක 40යි. ඒ 40 නිසා කණුව මත බර විදිහට නිව්ටන් 400ක බලයක් පහළට ක්‍රියාත්මක වෙනවා. මේ බලය යටතේ මේ ආරම්භක ප්‍රවේගයෙන් 6 ආරම්භක ප්‍රවේගයෙන් කණුව සිරස්ව පහළට පොළොව තුලට ගමන් කරා. ඒ ගමන් කළ අවසානයේ කණුව නතර වෙනවා. එහෙනම් කණුවට තියෙන්න ඕන මන්දන බලය. අන්නේ මන්දන බලය තමයි කණුව මත ක්‍රියාත්මක වෙන ප්‍රතිරෝධී බලය. ඒ චලනය වෙන්නේ පහළට, එහෙනම් ප්‍රතිරෝධය තියෙනවා ඉහළට. එහෙනම් ඉස්සෙල්ලාම මම කණුවේ මන්දනය හොයාගන්නවා. නම් කණුවට සිරස්ව පහළට v වර්ග සමානයි u වර්ග නම් 2 v වර්ගයේ බිඳුවයි u වර්ගය කියන්නේ 6 වර්ගය. ධන 2යි ඒ මම හොයන්න යනවා. s කියලා කියන්නේ 0.08 මීටර. එහෙනම් ඉතින් එනවා 0.16යි ඒ සමානයි ඍණ 36යි. මම 6 මීටර කර දෙනවා. එහෙනම් ඒ සමානයි ඍණ 36 වැඩි කිරීම 100 බෙදීම 16. 4 වරක් 4යි 4 වරක් 9යි 4 වරක් 25. එහෙනම් මේ කියන්නේ 225යි ms ඍණ 2 එක ඍණ තෝරණයක්. ඒ කියන්නේ මන්දනයක්. එහෙනම් මිදියයි කණුවයි කියන සංයුක්ත ස්කන්ධේ පොළොව තුලට ගමන් කරන්නේ ඍණ 225යි නැත්නම් 225යි ms ඍණ 2 කියන මන්දනය. දැන් ගන්නවා සිරස්ව පහළට කණුවට සමානයි වෙන්නේ. හොයාගන්න කණුව මත තියෙන ප්‍රතිරෝධී බලය. කණුව මත පහළට මම සලකන දිශාවට නිව්ටන් 400ක් තියෙනවා. ඊට ප්‍රතිවිරුද්ධව ප්‍රතිරෝධී බලය තියෙනවා. කණුවේ ස්කන්ධය දැන් සංයුක්තයි 40යි. පහළට තියෙන්නේ මන්දනය. ඒ කියන්නේ ඍණ 225. චෝරණයක් මේ පහළට තියෙන මන්දනය. එතකොට 225 වහතරක් කියන්නේ 900යි 9000. එහෙනම් ඒ සමානයි 9500. ඊළඟට 37 වෙනි ප්‍රශ්නේ අයිස් මත සිටින මිනිසේ කිලෝග්‍රෑම් 80ක් යා ස්කන්ධය කිලෝග්‍රෑම් 0.2ක් බර අයිස් කැට අපරේට මීටර කිසිම ප්‍රවේගයෙන් තිරස්ව විස්තර. මිනිහා ආරම්භයේදී මිනිහා සහ අයිස් කැටයේ දෙකම මිනිහගේ අතේ තියෙන නිශ්චලයි මිනිහා සහ අයිස් කැටය. ඊට පස්සේ අයිස් කැටයේ තිරස්ව විස්තරනවා කියන්නේ අයිස් කැටයේ තිරස් දිශාවේ ගම්‍යතාවක් ඇති වෙනවා. පද්ධතිය ආරම්භයේ නිශ්චලයි. පද්ධතිය මත බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ ඉන්නේ අයිස් තුල නිසා. ඒ නිසා ගම්‍යතාව සංසිද්ධ කරපොතික ඕනේ. ඒ කියන්නේ ආරම්භයේ ගම්‍යතාව මුළු ගම්‍යතාව බිඳුවයි නම් පද්ධතිය. පසු පද්ධතියේ මුළු ගම්‍යතාව බිඳුවක් වෙනවා. එහෙනම් ගම්‍යතාව සංස්කෘතිය ආදේශ කරමු මිනිහාගේ ප්‍රවේගය සොයාගන්න. අපි දුමයි ස්කැටේ මේක විස්තර කරාම මිනිහා මෙන්න මේ පැත්තට මේ ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා. එහෙනම් පෙර ඉදිරි දිශාවේ ගමනතාව පසු ඉදිරි දිශාවේ ගමනතාව සමාන කරනවා. එතකොට පෙර m එක u එක දාන m එක u එක සමානයි m එක v එක දාන m එක v එක වෙනවා. මිනිහාට ස්කන්ධයක් තියෙන වස්තුවයි හැබැයි මිනිහාට පෙර ප්‍රවේගයක් නැහැ. ගන්න අයිස් කැටයක ස්කන්ධයක් තියෙනවා නමුත් අයිස් කැටයක ආරම්භයේ ප්‍රවේගයක් නැහැ. එනම් පෙර සඵල ගම්‍යතාව බිඳුව.
පසු මිනිහට ස්කන්ධයක් තියෙනවා. සෝරි අපි සලකන්නේ ඉදිරි දිශාව නිසා ඉස්කටේ ගමතාව ඉස්සෙල්ලා වෙනවා. අයිස්කටේ ස්කන්ධයක් තියෙනවා 0.2යි. අයිස්කටේ ප්‍රවේගයක් තියෙනවා 30. ඒක ගන්න. මිනිහට ස්කන්ධයක් තියෙනවා 80ක්. වාරයක් මිනිහට ප්‍රවේගයක් තියෙනවා ප්‍රතිවිරුද්ධ දිශාවේ මේ ටොප් පැත්තට. ඒ නිසා ඒක දෙක. මම ඉදිරි දිශාව දැන් කියලා ගන්නවා. එහෙනම් බිංදුව සමානයි ඍණ 80යි b ධන 6. එහෙනම් b සමානයි 6 පිටීම 80යි. ඒ කියන්නේ 3 පිටීම 20යි. උදාහරණ පුළුවන් බිංදුව එනර්ජිම 1යි 2යි 5යි යුනිට් වෙන්නේ කියලා. තමයි සුද්ධින කරද්දී තියෙන දෙකේ විතරම 40 වෙනවා. ඒක මේක 0.7 0.45ක් වෙනවා. දැන් ඊළඟට අහනවා තප්පරයකට මේ වගේ අයිස් කර 3ක් කුසි කරනවා නම් නෑ තප්පර 3කදී අයිස් කර 4ක් කුසි කරනවා නම් තප්පර 3කට එවැනි අයිස් කර 4ක් කුසි කරනවා නම් විනිහා මත ක්‍රියාත්මක වන සාමාන්‍ය බලය. සාමාන්‍ය බලය කියන්නේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ තප්පරයකදී සිදුවන ගම්‍යතා වෙනස. එක් අයිස් කැටයක් විසි කරාම විනිහා මත සිදුවන ගම්‍යතා වෙනස 80යි. මේ එක් අයිස් කැටයක. දැන් අපි හොයාගත්ත මේ කියන්නේ 80 වාරයක් මේ 3 දෙකීම 4 වෙනවා. මොන එක් අයිස් කැටයක් විසි කරාම ගම්‍යතා වෙනස. එහෙනම් අයිස් කැට 4ක් විසි කරාම සිදුවන ගම්‍යතා වෙනස. මේ තමයි මුළු ගම්‍යතා වෙනස. හැබැයි තත්පර 3කදී. එහෙනම් එක් තත්පරයකදී සිදුවන ගම්‍යතා වෙනස. ඉතින් කටේනවා අපේ 10යි නම් 8යි මත් දෙක බලන්න. ඊළඟට 38 වෙනි ප්‍රශ්නේ න්‍යෂ්ටියක් ඉතිවිසිරි න්‍යෂ්ටියක් කියන ආරම්භයේ විස්තරව ඊළඟ මොහොතේ මේ න්‍යෂ්ටියේ හිතන්න ඉලෙක්ට්‍රෝන නිකුත් වෙනවා තිරස් දිශාවට. ඉලෙක්ට්‍රෝන වල ගම්‍යතාව 9.2 වැඩි කිරීම 10 වෙන 20. ඔහො 9.2 වැඩි කිරීම 10 වෙන 25. මේ ගම්‍යතාව කිලෝග්‍රෑම් වෙන මෙස්කිනේ. ඔය ඉලෙක්ට්‍රෝන වල ගම්‍යතාව. ඊළඟට ඉලෙක්ට්‍රෝන වලට තියෙනවා තවත් සතේ. ඒවට කියනවා ඉලෙක්ට්‍රෝ නියුට්‍රිනෝවා කියලා. අනිම නියුට්‍රෝනෝවක් නිකුත් වෙනවා තිරස් දිශාවට ලම්බක දිශාවේ. ඒකේ ගම්‍යතාව 5.3 වැඩි කිරීම 10 වෙනි 20. කිලෝග්‍රෑම් මෙස් එක ගම්‍යතාව. එහෙමනම් න්‍යෂ්ටිය මොන පැත්තද යන්නේ කියලා. දැන් පද්ධතිය ආරම්භයේදී ඉච්චරයි. ඒ නිසා පද්ධතියේ ආරම්භක ගම්‍යතාවක් නැහැ. එහෙනම් මේ සිදුවීමෙන් අනතුරුව පද්ධතියට සඵල ගම්‍යතාවක් නැති වෙන්න ඕනේ. සඵල ගම්‍යතාව. එහෙනම් දැන් මේ සිදුවීම නිසා ඉලෙක්ට්‍රෝන වලට තිරස්ව දකුණු පැත්තට ගම්‍යතාවක් ලැබිලා. එහෙනම් න්‍යෂ්ටියට සිද්ධ වෙනවා
ඊට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවක් වම් පැත්තට හදාගන්න. 10^25 කිලෝග්‍රෑම් මිලිමීටර් කියන එක. එහෙම වුණොත් තමයි සිදුවීමෙන් අනතුරුව තිරස් දිශාවේ ගම්‍යතාව බිඳුව වෙන්නේ. ඒකම සිදුවීම නිසා සිරස් දිශාවේ ගම්‍යතාවක් නියුට්‍රිනෝවට ලැබෙනවා. එහෙනම් එම සිරස් ගම්‍යතාව බිඳුව කරගන්න ඕන. මොකද ආරම්භයේ සිරස් ගම්‍යතාවක් නැති හින්දා. එහෙනම් මේකට සිරස් 15ට මීට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවක් හදාගන්න වෙනවා. මේ හදාගන්න වෙන්නේ න්‍යාස්තියට තමයි. මොකද ඒක වෙන්නේ න්‍යාස්තිය නිසා. එහෙනම් න්‍යාස්තියට තියෙනවා එකිනෙකට ලම්බක ගම්‍යතා දෙකක්. දැන් න්‍යාස්තියට ලැබෙන ඕන සම්ප්‍රයුක්ත ගම්‍යතාව මෙන්න මේ දිශාවට තියෙනවා. එහෙනම් මේ ගම්‍යතාව හොයාගන්න කොහොමද? මේ දෙක පයිදකර සම්බන්ධය සම්බන්ධ. නම් 9.2 වැඩි කිරීම 10 25 වර්ගය ධන 5.3 වැඩි කිරීම 10 25 වර්ගයේ වර්ගමූලය. ඕක තමයි න්‍යාස්තියේ ගම්‍යතාව. අපිට කොහොමද හොයන්න ඕන නම් tan θ සමානයි අපිට තිරසෙක θ කෝණයක් හදනවා. එහෙනම් tan θ කියන්නේ මේ පාදයේ මෙතනින් ගත්තොත් සම්මුඛ පාදයේ කියන්නේ 5.33 වාරයක් 10^25 බෙදීම බද්ධ පාදය 9.2 වැඩි කිරීම 10^25 නම් 10^25 වෙනවා 533 බෙදීම 922 tan කිලෝමීටර තමයි කොහොමද තිරස මේකස් නම්බරින් ප්‍රශ්නේ කියන්නේ තිරසක tan 5/12ක ආර්ථිකයෙන් යුක්ත අන්තරයක් අතර තුවක්කුවක් තියෙන එක ස්ථානයේ කිලෝග්‍රෑම් 5000යි ඒකෙන් උණ්ඩයක් ප්‍රතුත් කරන තප්පරයට මීටර 450ක වේගයෙන් තිරස්ව කිලෝග්‍රෑම් 15. එතකොට මේ තුවක්කුව අන්තරය ඔස්සේ ඉහළ කොච්චර දුරක් යනවද කියලා එනවා. දැන් සිදුවීම නැත්නම් උණ්ඩේ පිටවීමට මොහොතකට වඩා උණ්ඩය සහ තුවක්කුව දෙකම ඉස්සරහයි. right උණ්ඩයයි තුවක්කුවයි දෙකම ඉස්සරහයි. ඊළඟ මොහොතේ උණ්ඩයට මෙන්න මේ පැත්තට ගම්‍යතාවක් තිරස්ව හම්බ වෙනවා. එහෙනම් දෙන්නගේම ආරම්භක ගම්‍යතාව බිඳුවක් වෙලා තිබුණ නිසා පසුගාමිතාව නැවතත් දෙන්නගේම බිඳුව වෙන්න ඕන. උණ්ඩය පිට වෙන්න මොහොතකට පෙර උණ්ඩය සහ තුවක්කුවේ ගම්‍යතාව බිඳුවයි. උණ්ඩය පිට වීමට මොහොතකට පසු උණ්ඩයට තියෙන තිරස්ව වම් පැත්තට ගම්‍යතාවක්. එහෙනම් පෙර මුළු ගම්‍යතාව බිඳුවක් වුණ නිසා ඔන්නය උණ්ඩයට ලැබුණු තිරස්ව වම් පැත්තට ගම්‍යතාව බිඳුව වෙන ගම්‍යතාවක්. තිරස් දිශාවට තුවක්කුව සාදාගත යුතුයි. අන්නේ රසන. පෙර මුළු ගම්‍යතාව සමාන වෙන්න ඕනේ. පසු මුළු ගම්‍යතාවට බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනවා. පෙර මුළු ගම්‍යතාව බිඳුවයි. පසු මුළු ගම්‍යතාව උණ්ඩයට තියෙනවා මේ පැත්තට 15 වැඩි කිරීම 650ක ගම්‍යතාව. එනම් මේක උදාසීන කරන්න ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තුවක්කුවට තියෙන්නේ 5000 වාරයක් දී කියන ගම්‍යතාව. එනම් මේක ප්‍රතිවිරුද්ධ නිසා මෙතන වෙන ඕනේ 15 වැඩි කිරීම 650 ගන්න වුණොත් 5000යි වෙන වෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවේ නිසා. ඒ නිසා v සමානයි 15 වැඩි කිරීම 650 බෙදීම 5000. තුර බිඳුවක් ඉවත් වෙනවා. පස්වරක් 3යි පස්වරක් 10යි බිඳුවයි. පස්වරක් 20යි පස්වරක් 13යි. එතකොට 39 යට 20
ප්‍රවේගයකින් තුවක්කුව තිරස් දිශාවට වාංගු වෙන්න ඕනේ. තාමගේ අනන්තරයේ දිගේ ඉහළට යනවා කරන්නේ. මෙන්න මේ ප්‍රවේගයෙන් තිරස් හොයන්න. නමුත් තිරස් හොයන්න බෑ. අනන්තරයක් වටේ ඉන්නේ. එහෙනම් එයාට තිරස් මේ දිශාවට ලැබුණාම 39 විදීන 20 ප්‍රවේගය ඒකේ ආනන්තතලයේ ඔස්සේ ඉහළ සංගතකයක් සහ ආනන්තතලයට ලම්බක සංගතකයක් නිර්මාණය වෙනවා. ලම්බක සංගතකයේ නිසා එකට ආනන්තතලය කඩාගෙන යන්න බෑනේ. ඒ නිසා ආනන්තතලයේ ඔස්සේ ඉහළ සංගතකයේ බාහිර ඉහළ යනවා. එහෙනම් මේ කෝණය θ නම් මෙන්න මේ කෝණය කොච්චරයි? ඉතින් මේ කෝණය θ අනුරූප කෝණය. ඒ නිසා ආනන්තතලයේ ඔස්සේ ඉහළට ගමන් කරන්නේ 39.20 cos θ සමගිය. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයනවා ආනන්තතලයේ ඔස්සේ ඉහළට ගමන් කරන ප්‍රවේග සමගිය දිශාව. ඒක 39.20 වාරයක් cos θ. cos θ කියන්නේ මොකක්ද? θ කියන්නේ tan inverse 5 බෙදීම 12. ඒ කියන්නේ සම්මුඛ පාදයේ 5ක් වෙද්දී බද්ධ පාදයේ 12ක් වෙනවා. එහෙනම් කර්ණයේ ධාතුවක් වෙනවා. එහෙනම් cos θ වෙන්නේ බද්ධ පාදයේ 12යි කර්ණයේ ධාතුවයි කියලා. මෙන්න මේ අදහස වෙන්නේ. මේ කියන්නේ ඍතුකෝණී ත්‍රිකෝණයක් නම් මේක θ නම් tan θ 5 බෙදීම 12 කියන්නේ සම්මුඛ පාදයේ 5යි බද්ධ පාදයේ 12යි. මේ පයිතගොරස් සූත්‍රය. එහෙනම් මේක 13යි. එහෙනම් මේ සම්බන්ධතාවයට අනුව cos θ කියන්නේ 12 බෙදීම 13යි. 13 වරක් 3යි. 4 වරක් 3යි 4 වරක් 5යි. 3 වරක් 3 9යි 9 බෙදීම 5යි. ආනන්තතලයේ ඔස්සේ ඉහළට තියෙන ප්‍රවේග සමගිය. දැන් මෙන්න මේ ප්‍රවේග සමගියේ ආරම්භක ප්‍රවේගයේ විදිහට අරගෙන ආනන්තතලයේ ඔස්සේ මේක ඉහළට ගමන් කරනවා. ඒත් අපිට උපකල්පනයකට එන්න වෙනවා මේ ආනන්තතලය සුමට එකක් වගේ. ඒක දීලා තියෙනවා. එහෙනම් ආරම්භක ප්‍රවේගයේ මෙන්න මේක ආනන්තතලයේ ඔස්සේ ඉහළට ගමන් කරන්නේ ගුරුත්වයේ ත්වරණයේ සයින් සංරචකයට එරෙහිව ඉහළ මොසේදී ප්‍රවේගය පිටුවයි. අපෙන් ආන්නේ උස කොච්චරයි උස කියන්නේ යන දුරයි. එහෙනම් v වර්ග සමානයි u වර්ග ධන 2a සාදේශ කරන ආනන්තතලයේ ඔස්සේ v වර්ගයේ බිඳුවයි u වර්ගයේ කියන්නේ 9 බෙදීම 5 වර්ගය ධන 2යි. ත්වරණය කියන්නේ දැන් ආනන්තතලයේ ඔස්සේ ඉහළට යන ආනන්තතලයේ ඔස්සේ පහළට තමයි g මේ කෝණයට අදාළ නම් sin θ කියන්නේ. එහෙනම් g නෙවෙයි දැන් වැඩ කරන්නේ g sin θ. හැබැයි ඒක දින මම සලකන්නේ ඉහළට නිසා. යන දුර අපුරුදු ඔස්සේ. එහෙනම් මේ පොත්තික මේ පැත්තට ගෙනාවොත් 2යි g කියන්නේ 10යි sin θ. මේ සම්බන්ධය කරන sin θ කියන්නේ 5 බෙදීම 13යි. වාරයක් s සමානයි 9 වර්ගයේ 81යි 5 වර්ගයේ 25. දැන් s සමානයි 81 වාරයක් 13 බෙදීම දෙවාරයක් 10 වාරයක් වාරයක් 25ක් තුනක සුන්දර ගත්තහම ඒක උත්තරේ නෝ බලමු සුන්දර මේක දීලා තියෙන උත්තරේ නම් මීටර 41යි කියලා මට මේක සුළු වෙලා එන්නේ මීටර 0.42යි කියලා. ඒ කියන්නේ සෙන්ටිමීටර 41යි කියලා තමයි එන්නේ. ඔයගොල්ලෝ සුළු කරලා බලන්න. ඊළඟට 40 වෙනි ප්‍රශ්නේ කියන්නේ කිලෝග්‍රෑම් 10000ක් බර ලුගියක් ආරම්භයේදී සුමට මාර්ගයක තප්පරයක මීටර 1
10,000 කිලෝග්‍රෑම් ස්කන්ධයක වගේ. සිරස්ස පහළට රැස් වෙනවා. යම් වෙලාවකට පස්සේ ලෝරිය තුල ජලය කිලෝග්‍රෑම් 1000ක් එකතු වෙනවා. ලෝරිය ස්කන්ධයක අමතරව. මේකකොට ලෝරිය වීගයෙන් යනවා කියලා හිතනවා. ඔන්නේ වේගය අහනවා. දැන් ලෝරිය තිරස්ස ගමන් කරද්දී බිඳුවේදී සිරස්ස එහෙනම් බැරි බිඳුව වලට තිරස් දිශාවේ ගමනාවක් නැහැ. එනම් පද්ධතියට පෙර පවතින ඉදිරි දිශාවට ගමනාවක් ලෝරියට පමණයි. ලෝරියේ ස්කන්ධයේ ගමනාවයි ප්‍රවේගය එකයි. වෙනත් ගමනතා නැහැ පෙර. පසු එම දිශාවේම ගමනාව මේකම පවතින ඕනේ. මොකද බාහිර බල නැත්නම් ගමනාව සංසිද්ධ වෙනවා. එහෙනම් පෙරණේ ගමනාව පුදුමානම් පසුත් මේ ගමනාව එම දිශාවේ පවතිනවා. ලෝරිය ස්කන්ධය කිලෝග්‍රෑම් 10,000ක් තිබුණා. ඒකට ජලය කිලෝග්‍රෑම් 1000ක් එකතු වුණා. අලුත් ප්‍රවේගයක් එතකොට එනවා. බිඳු තුනක් කපන්න පුළුවන්. එහෙනම් 10 විදී 11 ms කියන එක තමයි පසු ප්‍රවේගයේ ලෝරිය. ඊළඟට 42 වෙනි ප්‍රශ්නේ කියනවා කිලෝග්‍රෑම් 5ක ස්කන්ධය තිරස් දිශාවට ගමන් කරමින් යනවා තප්ප වේගයෙන් කියලා විශ්ව. මේ තමයි පෙර. මොහොතකට පසු පිපිරීමක් හේතුවෙන් මේක බෙදෙනවා කොටස් දෙකකට. මේ කොටස් දෙක එකක් 3 කිලෝග්‍රෑම්. අනික 2 කිලෝග්‍රෑම් කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒකෙන් 2 කිලෝග්‍රෑම් ස්කන්ධය පෙර දිශාව සමග මෙන්න චලිතයේ පෙර දිශාව. මේ දිශාවත් සමග 2 කිලෝග්‍රෑම් ස්කන්ධය ගමන් කරනවා අංශක 30ක කෝණයක් සහිතව. මේක 3 කිලෝග්‍රෑම් ස්කන්ධය ගමන් කරනවා පෙර දිශාව සමග අංශක 60ක කෝණයක් සහිතව. එතකොට මේ දෙකේ ගමන් දිශා එකිනෙකට ලංවනවා. ලොම්බෝක්ස් මෙන්න මේ කැපලි දෙක විසි වෙන ප්‍රවේග දෙක අහනවා. අපි හිතමු 2 කිලෝග්‍රෑම් වල v2 3 කිලෝග්‍රෑම් වල v3 කියලා ප්‍රවේග වලින් ගමන් කරනවා. දැන් ඔයගොල්ලෝ පද්ධතියට පෙර පැවතුනා ගමනාව තිරස් වේගී දිශාවේ පහ වැඩි කිරීම 20 කියන ගමනාව. බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ මෙතන මේ පිටිදීමේදී අභ්‍යන්තර බල ක්‍රියාත්මක වෙනවා. ඒවා කැපිලා යනවා අභ්‍යන්තර බල නිසා. ඒ අභ්‍යන්තර බල නිසා තමයි මේ කැපලි දෙකට ප්‍රවේග ලැබෙන්නේ. නිසා ගමනාව සංස්කෘතික වෙන්න ඕනේ. එනම් පෙර පැවතුණු මේ පහ වැඩි කිරීම 20 කියන ගමනාව තිරස් දිශාවේ පසුත් පවතින මේක තමයි සංස්කෘතිකයි කියන්නේ. ඒ ගමනාව දෙක හදන්න වෙන්නේ මේ v3 සහ v2 කියන ප්‍රවේග වලට දායක වෙනවා. එහෙනම් අපි v2 ප්‍රවේගය තිරස් සහ සිරස් පිළිබඳව කරමු. මෙන්න සිරස් දිශාව තිරස් දිශාවට පවතින ඕනේ v2 cos θ. එහෙනම් සිරස් දිශාවට පවතින ඕන v2 sin θ. ඒ වගේම v3 තිරස් දිශාවේ විභේදනය වුණාම v3 cos θ සිරස් දිශාවේ විභේදනය වුණාම v3 sin θ. දැන් එහෙනම් මෙන්න මේ පහ වැඩි කිරීම 20 කියන තිරස් ගමනතාවක ගමනතාව හදන්න වෙන්නේ v2 සහ v3 ඔන්නෝයි විභේදන සම්මත වලට දායක වෙනවා. එහෙනම් 2 කිලෝග්‍රෑම් වින් දකුණු දිශාවට හදන තිරස් ගමනතාව ස්කන්ධය 2යි ප්‍රවේගය v2 cos θ. ඊළඟට ධන
V3 තිරසන්නතකයේ නිසා 3 කිලෝග්‍රෑම් විසින් 3යි V3 කොස් 60 කියන ගම්මතාව හඳුනන තිරස් දිශාව. මම මේක අගයන් ආදේශ කරොත් පහ වැඩි කිරීම විස්තර කියන්නේ CBI දෙවාරයක් V2 cos 30 කියන්නේ මූල 3ට 2යි ධන 3 වාරයක් V3 වාරයක් cos 60 කියන්නේ භාගයක්. භාගයේ පුරුෂාර්ථකයේ මම මේ වර්ගයට උළු කරනවා 200 සමානයි 2යි මූල 3යි V2 ධන 3යි V3. අද සම්පූර්ණ. දැන් ඔකේ විතරක් අපිට V2 වෙනුම හොයන්න බෑ. දැන් අපි දන්නු පෙර මේ පිරීමට පෙර පද්ධතියේ සිරස් ගම්මතාව තිබුණේ පෙර සිරස් දිශාවේ ගම්මතාවක් තිබුණේ ඒක බිඳුවක්. එහෙනම් පසු සිරස් දිශාවේ ගම්මතාව බිඳුවක් වී. ඒක කොහොමද වෙන්නේ? 3 කිලෝග්‍රෑම් ඉහළට තියෙන ගම්මතාව 3 වාරයක් V3 sin 60 කියන ගම්මතාව සමාන ප්‍රතිවිරුද්ධ ගම්මතාවක් 2 කිලෝග්‍රෑම් විසින් සිරස් පහළට හදනවා. දෙවාරයක් V2 sin 30 කියන ගම්මතාව. එහෙනම් දෙවාරයක් V2 sin 30 කියන්නේ භාගය සමාන වෙනවා නේ. 3 වාරයක් V3 sin 60 කියලා කියන්නේ මූල 3ට 2. දෙක පුරුෂාර්ථකයේ විදිහට කරනවා. 2යි V2 සමානයි 3යි V3 වෙනවා. දැන් ඕකෙන් V2 කණයක් අපි උත්තර කරගමු. V2 සමානයි 3යි V3ට 2. දෙවෙනි සමීකරණය. මේක ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. එම නිසා 200 සමානයි 2යි මූල 3යි V2 කියන්නේ 3යි V3ට 2. ධන 3යි V3. දෙකට දෙක ගැටෙනවා. මෙතන තියෙනවා 3යි මූල 3යි V3. මෙතන 3යි V3 කියනවා. 3යි V3 පොදුසාරකයේ විදිහට විතර ගත්තොත් මෙතනින් මූල 3ක් ඉතුරු වෙනවා. මෙතනින් එකක් ඉතුරු වෙනවා. සමානයි 200. එහෙනම් 200 බෙදීම 3 වාරයක් මූල 3 ධන 1 තමයි V3 කියන්නේ. ඒක ගෙනහිල්ලා තුරු දෙවෙනි සමීකරණය ආදේශ කරොත් V2 සමානයි 3යි V3 කියන්නේ 200 බෙදීම 3 වාරයක් මූල 3 ධන 1. බෙදීම 2 කියන්නේ 100 වෙනවා. එතකොට 300 බෙදීම මෙතනින් 3ක් අපිට කපන්න පුළුවන් 300 ගන්න. මේ 3 කැපුණාම 100 බෙදීම මූල 3 ධන 1.